අද අපි පරි දෙන්නෙක් කියලා බලමු. මේ ඉන්දියන් කිරිල්ලි මේ මගුස් පැටියයි. ඔන්න පරි දෙන්න ඉන්නවා. බලමු. අන්න අර ඈත පේනවාද? අර ඉන්දියන් කිරිල්ලිත් එක්ක එකතු වෙලා දැන් දුර දුවන්න පුරුදු වෙලා තියෙන්නේ. මගුස් පැටියක් දුවනවා. ඉන්නේ ඩබල් පොල් ගහට යවත්තේ. අර එලවන්නත් බෑ මේ මෙන් ටවර් එකේ ඉන්න බයිරියා. දැන් දවස් 5කට විතර කලින් මම තනි කල්ලි වැටියා. ගේ උඩ ගැටි කරීද වෙලා අල්ලන් ගියා. මේ ගිරි කුරුල්ල දෙලවන සතෙක්. මේක වැඩේ දින මේ මුළු තංගම සුදුයි මේ කළුතෙල් ගාව කූඩුවක් දාලා මේ පිටිපස්ස කළුතෙල් ගෑවිලා තියෙන්නේ. ඇඟමුදු ගිරි අසුදු මේක පල්ලෙහා ගෙදර බයිනවා ඒකයි ටේප් දාලා තියෙන්නේ. නැත්නම් පැය 3ක් අනිවාර්යෙන් ඉන්න සුපිරියටම කුරුල්ල. මේක මේ අලු ඉන්දියන් ජෝඩුව විතර දාලා තියෙන්නේ. කුරුල්ලයි අඩියක් එකමාරක් විතර දිගයි. වෙනදර පොල් ගහට උඩින් දෙන්නෙක් ඉන්නවා පල්ලෙහා එළව පරි දෙන්නේ. හරි දෙනවා සුදු පාට දෙන්නෙක් ඒක පැහැදිලි මදි වගේ ටිකක් උඩ වැඩි. අර කියව සුදු දෙන්න මේ වෙනවද? ලයිට් අර උඩින්. නේ හරි මේ ඉම්පෝර්ට් කරපු නාගර්කෝවිල් ජෝඩුව වෙල්ල කුමාරගෙන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරපු සතු දෙයක් බිත්තර දාලා ඉන්නේ. මෙයාලගේ පැටව වලට ඉස්සරහට ගන්න පුළුවන්. වෙනවද කුරුල්ල මෙයාලගේ පැටව ඉස්සරහට ගන්න පුළුවන්. වෙනද ඩබල් ඉන්නවා ඈත. එන සුදු එක. මෙතනත් ඉන්නවා නේ ඉන්දියන් ජෝඩුව. විතර දාලා ඉන්නේ මේ කිරිල්ලි. එන්න කුරුල්ල. එළුම නාගර්කෝවිල් වගේ තමයි ඈ ලංකාවේ බඩු. මම මේ සතුන් අල්ලන්නේ නැහැ වැඩි. මෙයා මේ පැය 9 එලවලා බලලා කපලා තියෙන සත්තු ඈ. ඔය ජෝඩුව. උඩට හිටියත් සාස්කින් කුරුල්ලා උල්ලින් දෙන් කිරිලි. එන්නාගේ උඩට දෙන්න. දැන් ළඟට පස්සේ ගේ උඩ දෙන්න. එනවනේ. අයනවා අංගරේ. මේ ඉන්න. මගුස් පැටියට කල්ලි දෙක වැටුණා විතරයි. ඉන්දියන් එකත් එක්ක දුර දුවලා ඉල්ලලා ඒඩ ඉන්නවා. කියන්නේ කට්ටිය ඉන්දියන් එලවන්න බෑ අනිත් සත්තුත් එක්ක
නැති වෙනවා. වෙන ඊට උඩින් තව දෙන්නෙක් ඉන්නවා. හරි. මේ මගේ දෙන්න. මේ යන්නේ තනිත් දෙන්න. ඒ පැටිය හොඳට පුරුදු වෙලා තියෙන දුර දුවල ගිහිල්ලා වෙලා. ආයේ ගේ උඩට එනවා. අල්ලියයි තාල්ලි පුර වැටලා විතරයි මං එනකොට කීටිලිත් එක්ක. අතර මං උන්නේ හොඳට ඉව තියෙන පැටියට. කොහොමද මේ ජෝඩිය? ස්කලු එකයි ස්කහ එක පොඩ්ඩක් බොර වගේ වැඩ තියෙනවා. කුරුල්ලා මොකද කිරිල්ල මොකද කියලා හොයන්න පුළුවන්ද? මෙන්න කුරුල්ලා. ඉතින් මේක තමයි කුරුල්ලා. ඒ 7 ගානක් කෙලවල බලලා කපලා තියෙන්නේ. එතන 5යි ගානක්. දවස් දෙකක් විතර ජෝඩු සෙට් වෙලා. ඒවනේ. අනේ කුරුල්ලෝ වගේ. සමනලයා වගේ මේ සේරම කුරුල්ලා. ආව කල්ලි 5යි. ඉරිලි නම් මහ කිරිලියේ. එනවනේ. ඔන්න මට්ටමකට ඇවිල්ලා ඉන්නවා දැන්. වැඩේ තියෙන්නේ ළඟ ඉන්නේ. ළඟට එන්නේ පැය කාලකට විතර පස්සේ. අර පරේ ඉන්නනේ මේ පැත්තට ගියා කියන්නේ පුරුදු පරේ එන්නේ ආයේ. කොහොමද මැඩ්‍රස් කුරුල්ලා? කල්ලි 6යි. වලිගේ සුදු. ගිරලි මැඩ්‍රස් කුරුල්ලා. අන්න දැන් ටිකක් පාත් වෙලා තියෙන්නේ. ඉන්න දෙන්න. අවදානම් කලාපේ දෙන්නේ දෙන්න. අර පල්ලෙහාට ගියා කියන්නේ එනකන් සුවර් ගන්න බෑ. අර ටාවර් බාහිර විරිලා. මේවට ඔයාලා මොනවද මකුස්ද කියන්නේ? කොහොමද පෙයාර එක? උරුලා මකුස්නේ දැන් කියන්නේ නේද? එනම් මකුස් ජෝඩුවක් ඈ. ඔන්න ඔය දෙක විතරයි ඉන්දියන් නැතුව ඉන්නේ. ඔය දෙකයි මකුස් මේ අර එළවපු මකුස් පැටිය විතරයි ඉන්දියන් නැතුව ඉන්න. අනිත් ඔක්කොම සතු ඉන්න හොඳ ඉන්දියන් සතු ඉන්නේ. දෙන්න ආයේ ඉස්සලා පේනවනේ. මේ අර එනම් අදට නවතිනවා. අලුත් වීඩියෝ එකකින් පස්සේ හම්බෙමු. ඔයාලා තාමත් ආර්ය පිජන් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඔයාලට බරේ මිලදී ගන්න විකුණන්න ඉන්න තැන් වලින් වීඩියෝ මම එවන්න. එහෙනම් ඇටෙනු ජය වේවා.